තෙල් ලීටරට කෙල්ල 3-4ක් ලයින් කරන N160 NS අයියලට අභියෝගයක් වුණු කොල්ලොන්ගේ හදවතේ උඩින්ම ඉන්න ලංකාවේ ස්ට්‍රීට් බයික් මාකට් එකේ රජා කොල්ලන්ගේ බයික් ක්‍රෂ් එක ඒ තමයි Yamaha FZ V2 මේ බයික් එක මාකට් එකට ඇවිත් දැන් ටික කාලයක් වුණත් අදටත් ලංකාවේ පාරවල් වල තියෙන ඉල්ලුම සහ පිළිගැනීම පොඩ්ඩක්වත් අඩු වෙලා නැහැ. අද අපි බලමු මේ Yamaha FZ V2 එකේ තියෙන විශේෂතා මොනවද සහ මේක අදටත් මෙච්චර ජනප්‍රියයි කියලා. මුලින්ම මේ වණ්ඩිය පෙනුම ගැන කතා කළොත් මේකේ තියෙන්නේ මාරම නේකඩ් ස්ට්‍රීට් ලුක් එකක්. ප්ලාස්ටික් කෑලි සෑහෙන්න අඩු කරලා මස්කියුලර් ෆියුවල් ටැංක් එකේ සහ මේකේ තියෙන දිග සීට් එක නිසා බයික් එකට මාරම රගඩ් පෙනුමක් ලැබිලා තියෙනවා. පිටිපස්සෙන් එන පළල් ටයර් එක නිසා පාරේ යද්දි මාරම ලස්සන නිමාවක් මේ බයික් එකට තියෙන්නේ. දැන් බලමු මේකේ එන්ජිම පැත්ත. FZ V2 එකේ බලගැන්වෙන්නේ 149cc ෆියුවල් ඉන්ජෙක්ෂන් එන්ජිමකින්. Yamaha සමාගමේ බ්ලූ කෝ තාක්ෂණය නිසා එන්ජිමේ සද්දෙ මාරම ස්මූත් වගේම පදින කෙනාට උපරිම රයිඩින් එක්ස්පීරියන්ස් එකක් දෙනවා. බයික් එකේ පිකප් එක සහ ට්‍රොටල් රෙස්පොන්ස් එක මාරම ලස්සනට තියෙනවා. ඒ වගේම මේකේ තියෙන FI සිස්ටම් එක නිසා ලීටරයකට කිලෝමීටර් 45-50 අතර සුපිරි මට්ටමක තෙල් වැඩ කරනවා. ඒ නිසා මේක පෙනුම විතරක් නෙවෙයි සාක්කුවටත් මාරම පිරිමැසුම්දායක වණ්ඩියක්. ධාවන පහසුව සහ හැසරවීම ගැන බැලුවොත් ලංකාවේ තියෙන සුපිරිම බැලන්සින් තියෙන බයික් එකක් තමයි FZ V2 කියන්නේ. ඉස්සරහා තියෙන ලොකු ටෙලස්කෝපික් සස්පෙන්ෂන් සහ පිටිපස්සේ තියෙන මොනෝෂොක් සස්පෙන්ෂන් එක නිසා දුර ගමන් යද්දී වලවල් වල වැටුණොත් ඇඟට දැනෙන අපහසුව මාරම අඩුයි. බ්‍රේකින් පැත්තෙන් බැලුවොත් ඉදිරිපස ඩිස්ක් බ්‍රේක් සහ පසුපස ඩ්‍රම් බ්‍රේක් වර්ෂන් එකකින් බ්‍රේකින් බයිට් එකත් ඉතාමත් ඉහළයි. තවත් විශේෂ දෙයක් තමයි මේකේ තියෙන ඩිජිටල් ඉන්ස්ට්‍රුමන්ට් ක්ලස්ටර් එක. ඒකෙන් බයික් එකේ ස්පීඩ් එක, RPM එක, ට්‍රිප් මීටර් එක වගේ හැම විස්තරයක්ම පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ වගේම ලංකාවේ ඕනෑම තැනක මේ බයික් එකේ අමතර කොටස් ඕනෑ තරම් තියෙන නිසා සහ රේසේල් වැලියු එක උපරිමයෙන්ම තියෙන නිසා පාවිච්චි කරන අයට කිසිම හිසර දෙයක් නැති බයික් එකක්. ඉතින් යාළුවනේ ඔන්න ඔය ටික තමයි ලංකාවේ හැමදාම ජනප්‍රිය Yamaha FZ V2 එකේ තියෙන සුපිරිම විශේෂතා. සරල පෙනුම, සුපිරි බැලන්සින් එක සහ හොඳ තෙල් වැඩ කිරීම එක්ක බලද්දී මේක ලංකාවේ පාරවල් වලට තවමත් ගැලපෙනම සුපිරි වණ්ඩියක්. ඔයාලත් FZ V2 එකක් පදින කෙනෙක් නම් ඔයාලගේ බයික් එකේ අත්දැකීම් පල්ලෙහායින් කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා දිගටම එකතු වෙන්න. තවත් සුපිරි වණ්ඩියකින් හමු වෙමු. එතකම් හැමෝටම ජය වේවා.